මම දන්න ඔයා මේ විඩියෝ බලනවා කියන්නේ ඔයාලට මේ දවස්වල ට්‍රෙන්ඩින් ස්කල් එඩිට් එකක් හදාගන්න ඕනේ. ඒත් ඔයා ඒක හදාගන්නේ කොහොමද කියලා දන්නේ නැද්ද? එහෙනම් මේ විඩියෝ එක අනිවාර්යයෙන්ම ඔයාට. ඉතින් මේ විඩියෝ එක අනිවාර්යයෙන් ඉවරකම් බලන්න. මම මේ විඩියෝ එකේදී කියලා දෙනවා කොහොමද කියලා හරියටම මේ දවස්වල ට්‍රෙන්ඩින් ස්කල් එඩිට් එකක් හදාගන්න හැටි. ඉතින් ඔයා අපේ channel එකට අලුත් කෙනෙක් නම් අනිවාර්යෙන් subscribe button එක click කරලා ඊට යවලා තියෙන notification එක all දාලා තියාගන්න. ඉතින් අපි යමු අපේ වීඩියෝ එකට. හරි ඉතින් ඔයගොල්ලෝ මුලින්ම ඔයාලගේ වීඩියෝ ක්ලිප්ස් ටික CapCut එකට add කරගන්න. ඊට පස්සේ බටන් තියෙන app set ready එකට ගිහලා වාටර් size එක select කරගන්න. ඊපස්සේ clip එක උඩට touch කරලා ඉවරලා transform වලට ගිහිල්ලා මෙතන crop කියන එකට click කරන්න. ඊට පස්සේ ඔයාලට අවශ්‍ය size එකට මේක crop කරගන්න. මගේ කටහඬ ගොරෝසු වගේ තේරෙනවා නම් ගණන් ගන්න එපා. මේ දවස්වල මට හෙම්බ්‍රිස් හැදිලා තින්නේ. ඉතින් ඔයා මේ විදිහට ක්ලිප් එක මේ විදිහට ෆිල් කරගන්න. ඊට පස්සේ මෙතනින් බෑක් වෙලා මෙතන තියෙන ඔඩියෝ වලට ගිහිල්ලා මෙතනින් සවුන්ඩ් සිලෙක්ට් කරන්න. සවුන්ඩ් සිලෙක්ට් කරාම යටින් තියෙනවා ෆයිල් වල සලකුණක්. ඒ ෆයිල් වල තියෙන සලකුණ ගාවට ගිහිල්ලා ඔයාලගේ මියුසික් එකක් ඇඩ් කරගන්න. ඊට පස්සේ ඔයාලගේ මියුසික් එකේ තියෙන බීට් එක ඔයා අඳුරගෙන ඒ බීට් එක ගාමින් ක්ලිප් එක නවත්තලා ක්ලිප් එකට ක්ලික් කරලා මේ විදියට ෆ්‍රීස් කියන එකක් තියෙනවා. මේ විදියට ඒක ස්ක්‍රෝල් කරන්න ඕනේ. එතකොට මෙතන ෆ්‍රීස් කියලා තියෙනවා. මේ ෆ්‍රීස් කියන එකට ක්ලික් කරන්න. මේකට ක්ලික් කරාට පස්සේ මෙතන මේක ෆ්‍රීස් වෙනවා. ඔයාලට ඊටසේ ෆ්‍රීස් වෙච්ච සයිස් එක තප්පර ගානකට හදා ගන්න පුළුවන්. ඉතින් මම තප්පර එකක් විතර හදා ගන්නවා. ඉතින් ඔයාලට දැන් මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් වෙයි. ඊට පස්සේ ඔයගොල්ලෝ ඔරේ වලට ගිහිල්ලා ඔයාලගේ ස්කල් emojis ටික ඇඩ් කරගන්න ඕනේ. ඒ ඇඩ් කරලා ඔයාලගේ ෆ්‍රීස් කරමු ක්ලිප් ටික ගාවට එක ගානට මේ විදිහට ඇඩ්ජස්ට් කරගන්න ඕනේ. ඊට පස්සේ ඔයාලා ෆිල්ටර්ස් වලට යන්න. ෆිල්ටර්ස් වලට ගිහිල්ලා මෙතන ෆිල්ටර්ස් ගොඩක් පේන්න තියෙවි. ඒ ෆිල්ටර්ස් නෙමෙයි. මෙතන තියෙනවා මූවිස් වලට එහා පැත්තේ මොනෝ කියන කැටගරි එකක්. ඒ කැටගරි එකට යන්න. ඒකේ තියෙනවා BMW කියලා එකක්. මේ BMW එක ඔයා සිලෙක්ට් කරන්න ඕනේ. ඉතින් ඕන දැන් මම මූවිස් කියලා එකට එහා පැත්තේ තියෙන මොනෝ එකට දැන් යන්න දන්නේ. හරි ඔතන දැන් BMW කියලා තියෙනවා. ඉතින් ඔයා BMW එකෙන් ක්ලික් කරන්න. ඒක ක්ලික් කරාට පස්සේ ඒක ඩවුන්ලෝඩ් වෙනවා. ඩවුන්ලෝඩ් වුණාට පස්සේ ඔයාලට තියන්නේ ඒක අර ෆ්‍රීස් කරපු ක්ලිප් එක ගාමින් ඇඩ් කරගන්න. ඊට පස්සේ ඔයා ෆ්‍රීස් කරපු ක්ලිප් දෙක තුනක් තියෙනවා. ඒකටත් මේවට ඇඩ් කරගන්න. ඔන්න ඊට පස්සේ අපිට ෆයිනල් එක තමයි යන්නේ. ෆයිනල් රිසල්ට් එක බලා ගන්න තියෙන්නේ. කලින් අන්තිම ස්ටෙප් එක තමයි. ඔයාලා වගේ ෆ්‍රීස් කරපු ක්ලික් උඩට ටච් කරලා එතන ඇනිමේෂන් වලට යන්න. ඇනිමේෂන් වලට ගියාට පස්සේ මෙතන තියෙන ඇනිමේෂන්. ඔයාලා තියෙන්නේ මේ ඇනිමේෂන් උඩ ඔයාලට කැමති ටිකක් ක්ලික් කරන්න. ඉතින් මට හිතෙන එක මට හොඳයි කියලා හිතෙන එක මම හරි. ඉතින් ඔයගොල්ලෝ මේක 4K විදිහට එක්ස්පෝර්ට් කරගන්න ඕනේ. ඒ කියන්නේ CapCut එකෙන් එක්ස්පෝර්ට් කරද්දී 4K දීලා එක්ස්පෝර්ට් කරන එක නෙමෙයි. මේකට වෙන මේ ඉෆෙක්ට් උයි ෆිල්ටර්ස් උයි ඇඩ් කරලා 4K කරන හැටි. ඉතින් ඔයාලා 4K කරන හැටි දන්නේ නැත්නම් අනිවාර්යෙන් අටින් කමෙන්ට් එකක් දාගෙන යන්න. මම අනිවාර්යෙන් ඒකේ ටියුටෝරියල් එකක් ගේන්නම්. ඉතින් අදටම ගිහින් එන්නම්. හැමෝටම සුබ දවසක්.